Hi guys, මගේ channel එකට එකතු වුණ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. එහෙනම් subscribe කරලා එකතු වෙන්න. අද අපි කතා කරන්න යන්නේ crayfish එහෙම නැත්නම් crawfish ගැන. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ඔයාලා මෙයාලව හදන්න නම් ඉන්නේ මෙයාලා බලාගන්න එක හරිම ලේසි. මෙයාලට ශේෂ 20 26ත් අතර උෂ්ණත්වය තමයි ගැලපෙන්නේ. මෙයාලට pH අගය 6.5 8ත් අතර පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. ඒ වගේම මෙයාලා ගොඩක්ම කැමති ගලා යන සීතල පරිසරයක ජීවත් වෙන්න. ඊළඟට කියන්න ඕනේ ලෝක ක්‍රේෆිෂ් වර්ග 100ක් විතර ඉන්නවා. ඒ අතරින් ලංකාවේ ඇක්වේරියම්ස් වල දකින්න හම්බෙන්නේ අපිට රෙඩ්, ඔරේන්ජ්, ඉලෙක්ට්‍රික් බ්ලූ, ඇල්බයිනෝ වගේ වර්ග. මෙයාලා සාමාන්‍යයෙන් අඬු නැතුව අඟ 3ක් වගේ තමයි ලොකු වෙන්නේ. ඊළඟට කියන්න ඕන විශේෂම කාරණාවක් තමයි මෙයාලව කමියුනිටි ටැංක් එක හදන එක කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද මෙයාලා අනිත් මාළුන්ට අනිවාර්යෙන් ඇටැක් කරනවා. මෙයාලගේ තියෙන අඬු වලින් මෙයාලා අනිත් මාළුන්ට තුවාල කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ මාළුන්ව ආහාරයට ගන්න උනත් පුළුවන්. ඒ නිසා කිසිසේත්ම කමියුනිටි ටැංක් එක හදන එක සුදුසු වෙන්නේ නැහැ. මෙයාලා ඔයාලට කමියුනිටි ටැංක් එක හදන්න ඕනිම නම් සීබ්‍රා, ටෙට්‍රා වර්ග, බාප් වර්ග වගේ වතුරෙන් උඩ පීනන මාළුත් එක තමයි හදන්න පුළුවන් වෙන්නේ. ඒත් අපිට ඒක ෂුවර් කරලා කියන්න බෑ. මොකද මේගොල්ලෝ මේ මාළුන්ට උඩත් ඇටැක් කරන්න පුළුවන්. කොහොමත් කැට්ෆිෂ් වර්ග, ඒන්ජල්, ගෝල්ඩ්ෆිෂ් ඒ වගේ ස්ලෝ පීනන මාළු එක්ක නම් මෙයාලව හදන්න බෑ. අනිවාර්යෙන්ම මේ මාළුත් එක්ක හැදුවොත් මෙයාලා මේ මාළුන්ට ඇටැක් කරනවා. ඊළඟට කියන්න ඕන කාරණාවක් තමයි සාමාන්‍ය මාස 6ක් 8කට වරක් වගේ මෙයාලගේ පිටපොත්ත ඒ කියන්නේ එක්සෝස්කෙලිටන් එක ඒගොල්ලෝ ඒක ඉවත් කරනවා. ඒක ඉවත් කරන්නේ ඒගොල්ලෝ ලොකු වෙද්දී ඒගොල්ලන්ට අලුත් එකක් ඕනේ. එතකොට තමයි එයාලා ඒක ඉවත් කරන්නේ. එයාලා ඒක ඉවත් කරා කියලා අපි ඒක ටැංක් එකකින් ඉවත් කරන්න ඕනේ නැහැ. මෙයාලම ඒක ආහාරයට ගන්නවා. ඒක ආහාරයට අරන් තමයි ඒගොල්ලන්ගේ අලුත් එක්සෝස්කෙලිටන් එකට පරණ එකෙන් විටමින් කනිජ ලවණ වගේ දේවල් ලබා ගන්න. ඒ නිසා අපි ඒක ටැංක් එකකින් ඉවත් කරන්න ඕනේ නැහැ. ඊළඟට අපි කතා කරන්න ඕන දෙයක් තමයි මෙයාලගේ කෑම. මෙයාලට දෙන්න ඕන කෑම ගැන කිව්වොත් එහෙම හොඳ බ්‍රෑන්ඩඩ් සින්කින් පැලට් එකක් දෙන එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම අපිට සින්කින් පැලට් එකට අමතරව පිපිඤ්ඤා, කැරට්, ඉස්සෝ වගේ දේවල් දෙන්නත් පුළුවන්. ඔයාලා සින්කින් පැලට් එකත් එක්ක මික්ස් කර ඒ කියන්නේ දවසකට සින්කින් පැලට් එක අනිත් දවසේ එළවලු වර්ගයක් මොන හරි නැත්නම් ඉස්සෝ වර්ගයක් වගේ දෙනවනම් මෙයාලට ගොඩක් හොඳයි. මෙයාලගේ පාට ආශකාලය වුණත් ඒ අතරින් වැඩි වෙන්න පුළුවන්. එහෙම කැම දෙන්න ගත්තොත්. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ක්‍රේෆිෂ්ලට අවශ්‍ය ටැංක් රික්වයර්මන්ට්ස් ගැන. මෙයාලට සාමාන්‍යයෙන් ටැංක් එක ගොඩක්ම වැදගත් වෙන්නේ දිග සහ පළල. උස ලොකුවට බලපාන්නේ නැහැ. අපි එක ක්‍රේෆිෂ් කෙනෙක්ට අවශ්‍ය ටැංක් එක දිග සහ පළල ගැන කතා කරනවා නම් කියන්න තියෙන්නේ දිග අඩියක් හෝ දෙකක්. පළල අඩියක්. උස අඟල් 15ක් හෝ 20ක් අතර ටැංක් එකක් එක ක්‍රේෆිෂ් කෙනෙක්ට හොඳටම ප්‍රමාණවත්. ඔයාලා ක්‍රේෆිෂ්ලා විතරක් ඉන්න ටැංක් එකක් හදනවා නම් ඒ කියන්නේ කමියුනිටි එකක් විදියට සාමාන්‍යයෙන් 5ක් වගේ හදනවා නම් අනිවාර්යයෙන්ම අඩි 2.5ක් හෝ 3ක් දිග ටැංක් එකක් දෙන්න ඕනේ. පළල අඩි 2.5ක් විතර ටැංක් එකක් උස අඩියක් හෝ 1.5ක් වගේ ටැංක් එකක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එහෙනම් මෙයාලට දෙන්න ඕනේ. නැත්තම් එහෙම පොඩි ඉරක හැදුවොත් එහෙම අනිවාර්යයෙන්ම මෙයාලා අනිත් අයත් එක්ක ඇටැක් කරගන්නවා. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දිග ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට කියන්න ඕන විශේෂම දෙයක් තමයි ටැංක් සෙටප් එකට අනිවාර්යයෙන්ම හයිඩින් ප්ලේසස් එකතු කරන්න ඕනේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා පොල් කටු වලින් මම හදලා තියෙන පොඩි හයිඩින් ප්ලේස් එක. ඒ වගේ ඔයාලට පොල් කටු, PVC බට, මැටි වලං වලින් හයිඩින් ප්ලේසස් හදන්න පුළුවන්. හයිඩින් ප්ලේස් එක මෙයාලට අත්‍යවශ්‍යයි. මෙයාලා හැංගිලා ඉන්න බලන සත්තු කොට්ටාශයක් වශයෙන් මෙයාලට හයිඩින් ප්ලේසස් අවශ්‍යයි. ඊළඟට කියන්න ඕනේ මෙයාලට ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඔක්සිජන් අවශ්‍ය නැති වුණත් අපි හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දෙන්න ඕනේ. ඒකට ගොඩක් වෙලාවට මැච් වෙන්නේ හැන්ගොන් බැක් සහ ස්පොන්ජ් කියන ෆිල්ටර්ස් දෙක. ලොකු පවර් හෙඩ් එකක් තියෙන සබ්මර්සිබල් ෆිල්ටර් එකක් වගේ දැම්මොත් මෙයාලට එකකින් පොඩි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දෙනවා නම් හැන්ගොන් බැක් ෆිල්ටර් එකක් තමයි ගොඩක්ම හොඳ. මොකද ස්පොන්ජ් ෆිල්ටර් එකේ බටේ දිගේ මෙයාලා ටැංකින් එළියට යන්න බලනවා. මොකද මෙයාලට පොඩි ගලක් හෝ ගහක් හෝ වේවා අනිවාර්යෙන් පොඩි ඉඩක් හම්බුනොත් මෙයාලා ටැංකින් එළියට යනවා. මෙයාලට සාමාන්‍යයෙන් වතුර නැතුව පැය 5ක් වගේ ඉන්න පුළුවන්. ඒ නිසා මෙයාලා ටැංක් එකකින් එළියට ගියොත් එහෙම පැය 5ක් වුණත් ඇවිදගෙන ගිහිල්ලා
මැරෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයාලා හදනවා නම් ටැංක් එක දැලකින් හෝ මොකකින් හරි කවර් කරන්න ඕනේ මෙයාලට එළියට යන්න බැරි වෙන්න. ඊට පස්සේ කියන්න ඕනේ දෙයක් තමයි මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් එක හදන කිසියෙත්ම සුදුසු වෙන්නේ නැහැ. මොකද මමත් අත්දැකීමෙන් කියන්නේ මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් එක හැදුවොත් එහෙම අනිවාර්යෙන් මෙයාලා ඒ ප්ලාන්ට්ස් කන්න පුළුවන්. ඒ වගේම මේවා ගලන උනත් දාන්න පුළුවන්. ඒ නිසා ප්ලාන්ටඩ් ටැංක් එක හදන එක කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. හදන්නත් බෑ. සාමාන්‍යයෙන් ක්‍රේෆිෂ්ලා ගැන කතා කරන්න තියෙන ඔක්කොම දේවල් අපි දැන් කතා කරලා ඉවරයි. අපිට ඊළඟට බලන්න තියෙන ටැංක් සෙටප් එක ගැන. එහෙනම් ටැංක් සෙටප් එක ගැන බලමු. මම අරන් තියෙන්නේ අඩියක් දිග සෙන්ටිමීටර් 15ක් උස සහ සෙන්ටිමීටර් 15ක් පළල සයිස් එකේ ටැංක් එකක්. මේ ටැංක් එකේ සාමාන්‍යයෙන් ක්‍රේෆිෂ්ලා එක්කෙනෙක් තමයි හදන්න පුළුවන්. ඕගොල්ලෝ ඩෝෆ් වර්ගයකින් හදනවා නම් දෙන්නෙකුණත් හදන්න පුළුවන්. ඒත් එක්කෙනෙක් හදන එක තමයි සුදුසු වෙන්නේ. මම සබස්ට්‍රේට් එක විදිහට අරන් තියෙන්නේ වයිට් සෑන්ඩ් කිලෝ එකක්. ඔයාලට දැන් ඔය පේන්නේ මං හදපු හයිඩින් ප්ලේස් එක. ඕක හදලා තියෙන පොල් කට්ටකින්. පොල් කට්ටක් වැලි කඩ 16කින් මැදලා උණු වතුරෙන් තම්බලා තමයි ඔය අරන් තියෙන්නේ. ඔයාලට හයිඩින් ප්ලේස් විදිහට පොල් කටු, PVC බට, මැටි මුට්ටි වගේ දේවල් උනත් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ওই විදිහට ගල් තියලා පොඩියට සෙටප් එකක් කරගන්න. ඔයාලට පේනවා ඇති මං ඔය ගල් ගම් එකකින් අලවනවා. ඒ අලවන්නේ දැන් ඔය ක්‍රේෆිෂ් ඕක දිගේ ඇවිදිනවනේ. හදිසියෙ අර ගල් බුරුල්ලා තිබ්බොත් එහෙම එයාලට ඒක හානියක් වෙන්න පුළුවන්. එයාලගේ අඬු වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ඇඟට උනත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි ওই විදිහට අලවන්නේ. ෆයිනල් ලුක් එක තියෙන්නේ ওই විදිහට තමයි. දැන් එහෙනම් අපි මේක හරි තැනින් තියලා වතුර පුරව ගමු. ඔයාලා අනිවාර්යෙන්ම වතුර පුරව ගත්තට පස්සේ ඒකට මෙතිලින් බ්ලූයි ඇක්වේරියම් සෝල්ටුයි දාන්න අමතක කරන්න එපා. දවස් 3කට පස්සේ මං ගෙනාවා මගේ ක්‍රේෆිෂ්. මං ගත්තේ මෙක්සිකන් ඩෝෆ් වර්ගයේ කෙනෙක්. දවස් 3ක් ඇතුළත මම ටැංක් එකට වෝටර් චේන්ජස් දෙකක් දුන්නා. අපි එහෙනම් මෙයා ඇක්ලිමේට් වෙන්න තියලා ටැංක් එකට එකතු කරගමු. මම මෙයා විනාඩි 20ක් ටැංක් එකේ ඇක්ලිමේට් වෙන්න තිබ්බා. ඔයාලට පේනවා ඇති මෙයා කලයි පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙලා තියෙන මෙයා කලබලලා ඉන්න නිසා අපි මෙයා ටැංක් එකට දාලා පැය භාගයක් විතර යද්දි මෙයා නෝමල් කලර් එකක් විදිහට චේන්ජ් වෙනවා. හරි ඉතින් මම අද වීඩියෝ එකකින් කතා කරේ ක්‍රේෆිෂ් කියාරින් ඇන් ටැංක් සෙටප් ගැන. සරල ටැංක් සෙටප් එකක් තමයි කරේ. මොකද මෙයාගේ ටැංක් එකට ප්ලාන්ට්ස් දාන්න බෑනේ. ඒ නිසා මෙයාගේ හයිඩින් ප්ලේසස් තියෙන ගල් තියෙන ටැංක් එකක් මෙයාට හොඳින් මැච් වෙනවා. අනිත් කියන්න ඕන දෙයක් තමයි මෙයාගේ ටැංක් එකකින් අපි සාමාන්‍යයෙන් කටමට්ටමට වතුර පුරවන්නේ නැහැ. 3 කාලක් විතර තමයි වතුර පුරවන්නේ. මොකද අපි මෙයාලට ඔක්සිජන් එකක් දාලා නැහැනේ. ඒ නිසා මෙයාලා රැට ওই ගල් වලට ඇවිල්ලා දවල්ටත් සමහරලාට එනවා. ඇවිල්ලා ඔක්සිජන් ගන්නවා. ඒ නිසා ටැංක් එකේ කටමට්ටමට වතුර පුරවන්නේ නැහැ. අනිත් එක මෙයාලගේ ටැංක් එක දැලකින් වහලා තියන්න ඕනේ. නැත්නම් මෙයාලා එළියට එනවනේ. එහෙනම් අද වීඩියෝ එකකින් කතා කරන්න තියෙන ඔච්චරයි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම පුළුවන් ඉක්මනට ඒවට රිප්ලයි කරන්නම්. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Goodbye.